Sri Lanka, an island nation with low HIV prevalence, is on track to end AIDS by 2025. We believe this goal can only be achieved by unleashing the potential of the community. Communities make an invaluable contribution and are integral to an effective AIDS response in the country. සමලිංගික ප්‍රජාව වෙනුවෙන් අප පවත්වාගෙන යනු ලබන ගොඩවැදීමේ මධ්‍යස්ථානය අරහා අපේ ප්‍රජාව වෙනුවෙන් HIV ආශ්‍රිතව ක්‍රියාකාරකම් රාශියක් පෞගේ වසර කිහිපය පුරාම සිද්ධ වුණා. අපි ප්‍රජාව මුණ ගැසී ඔවුන් සමග සාකච්ඡා කර නැවත වතාවක් ඔවුන්ගේ ප්‍රජාව තුළට ගොස් කොන්ඩම් වැනි දේවල් බෙදා හැරීමෙන් සහ දැනුවත් කිරීමෙන් HIV AIDS නිවාරණ කටයුතු සඳහා ආයතනයක් හැටියට සංවිධානයක් හැටියට ප්‍රජා මූලික සංවිධානයක් හැටියට දායකත්වය ලබා දෙනවා. මම HIV ආසාද්ද කෙනෙක් හැටියට මම කියන්න බලාපොරොත්තු වෙන්නේ HIV කියන්නේ මොකද්ද? HIV AIDS කියන්නේ මොකද්ද කියලා සමාජයේ හොඳින් දැනුවත් වෙන්න දැනට අතර මට සතුටට කාරණාවක් තමයි HIV සමග ජීවත් වෙන අම්මලාට උපදින දරුවෝ HIV ආසාදනයෙන් තොරව උපත ලබනවා. ඉතින් ඒකට රජය ගොඩක් වැඩ කරා. අපි රජයට HIV ප්‍රජාව ගොඩක් ලොකු සහයෝගයක් ලබලා දෙනවා. ඒ ගැන ඇත්තටම අපිට සතුටුයි. HIV පරීක්ෂණ කිරීමට මම යොමු වුණා. එතනදී මගේ රුධිර පරීක්ෂණයෙන් මට HIV වෛරසය මගේ ශරීරගත වෙලා නැහැ කියලා මම ආරක්ෂිතයි කියලා මම දැනුවත් වුණා. ඉතින් මට මං ගැන සන්තෝෂයි. ඒ වගේම මම මගේ යාළුවෝ 3 දෙනෙක් මේ ස්ථානයට ගෙනාවා. එංගොල්ලොත් ඒ රුධිර පරීක්ෂණය කරගෙන එංගොල්ලොන්ගේ ඒ HIV වෛරස් එක ශරීරගත වෙලා නැහැ කියලා එංගොල්ලොත් ඒක තහවුරු කරගත්ත. එංගොල්ලොත් ආරක්ෂිතයි. ඉතින් ඒ හැම දෙයක් ගැනම අපි ඇත්තටම අදටත් සන්තෝෂ වෙනවා. අපේ ප්‍රධාන ඉලක්කය වන්නේ 2025 දී AIDS ලංකාවෙන් තුරන් කිරීම. මෙහිදී අපට බලාපොරොත්තු වෙන්නේ HIV ආසාදන නව ආසාදන ඉතාම අඩු තත්වයකට පත් කිරීම. ඒ වගේම HIV වලින් සිදුවන මරණ, AIDS වලින් සිදුවන මරණ ශූන්‍ය කිරීම. මෙය ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ලංකාවේ අපට සියලුම සේවාවන් මේ සඳහා තිබෙනවා. මෙහිදී ප්‍රජාවගේ සහභාගිත්වය අපට අත්‍යවශ්‍යයි. ඔවුන්ගේ සහභාගිත්වය අපට මේ ඉලක්ක සපුරා ගන්නාතෙක් නිරන්තරවම ලැබෙයි අපි බලාපොරොත්තු වෙනවා. HIV පිළිබඳව තියෙන ඍණාත්මක ආකල්ප, ක්ලිනික් එක සම්බන්ධව තියෙන ඍණාත්මක ආකල්ප මේවා අවම කරන්න අපි බොහෝ කටයුතු කරන්න අපිට යාන්ත්‍රණයක් නිර්මාණය වුණා. ඒ යාන්ත්‍රණේ විශේෂයෙන්ම ගත්තොත් PA එඩියුකේටර්ස්ලා හරහා ගොඩනැගිච්ච යාන්ත්‍රණයක් තමයි අපිට තියෙන්නේ. ඒ හරහා අපි දැනුවත් කරා, කොන්ඩම්ස් ලබා දුන්නා, සායන වලට එකන් ගියා. ඒ කට්ටියගේ වෙන MOH ඔෆිස් වල තියෙන වෙනත් සේවාවන් වලට යොමු කරා. ප්‍රජාව විසින් ප්‍රජාව කියන සංකල්පය අපි HIV වැඩසටහන් සඳහා බහුලව පාවිච්චි කරන සංකල්පයක්. ඉදිරියේ ගත්තොත් රටේ අවශ්‍යතාවයන් HIV නිවාරණය සම්බන්ධයෙන් ගත්තොත් මේ ප්‍රජාව සමග වැඩ කිරීම අපේ අභිලාෂයයි. ඒ සඳහා දිස්ත්‍රික්ක 13ක නොයෙකුත් කටයුතු කරමින් ප්‍රජාව ශක්තිමත් කිරීමට අපේ ආයතනය නොයෙකුත් පියවර ගන්නවා. ජාතික ලිංගාශ්‍රිත හා රෝග මර්ධන වැඩසටහනෙන් HIV නිවාරණය සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘති 6ක් ක්‍රියාත්මක වෙනවා. නෝෆෝෂෝ කියන්නේ ඒකේ තවත් එක් විශාල ව්‍යාපෘතියක්. මේක එක් ව්‍යාපෘතියක්ම පමණක් නෙමෙයි, ප්‍රජාවට ලොකු සේවාවක් ලබා දෙන, ප්‍රජාවට ලොකු සේවාවක් නැවත ලබාගත හැකි වේදිකාවක්. නෝෆෝෂෝ කියන වේදිකාව අපිට ලොකු පිටුවහලක් වෙනවා 2025 දී AIDS තුරන් කරන්න ලංකාවෙන්. ඒ වගේම තමයි HIV නව ආසාදන බිඳුව කරන්න. මීට අවුරුදු කීපයකට කලින් තිබුණේ ප්‍රජාව සේවාවන් වලින් ප්‍රතික්ෂේප වීම, සේවා සපයන ස්ථානවලින් ඔවුන් හිංසනයන්ට ලක්වීම සහ ඔවුන්ව සේවාවන් ලබා දීම හෝ එහෙම නැත්නම් සේවාවන් ලබා ගැනීමේදී ඔවුන්ව ඇතුළත් කර නොගන්න තත්ත්වයක් තිබුණේ. නමුත් අද වෙනකොට සේවාවන් ලබා දීම වගේම සේවාවන් ලබා ගැනීම කියන තැන් දෙකේදීම ප්‍රජාවන්ගේ දායකත්වය ගොඩක් දකින්න අපිට ලැබෙනවා. HIV ආසාදන තියනවාද කියලා දැනගන්න ටෙස්ට් කරගන්න කැමති අය බොහෝ වෙලාවට පොඩි චකිතයක් බයක් ඇති කරගන්නවා. රජයේ රෝහලකට හෝ ප්‍රසිද්ධ රෝහලකට ගිහිල්ලා මේ පරීක්ෂණය කරගන්න. HIV ආසාදනය වැළඳීමට අධි අවධානමක් තියෙන පුද්ගලයන් නෝෆෝෂෝ ප්ලැට්ෆෝම් එක හරහා තමන්ගේ රහස්‍යභාවය රැකගෙන මගාවට ඇවිල්ලා ඒ පරීක්ෂාව කරගත්තු බොහෝ අවස්ථා තියෙනවා. HIV AIDS
ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රයත්නයට මගේ දායකත්වය සැපීමට පුළුවන් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ප්‍රජාවන් සමග එකතු වෙලා ප්‍රජාවන්ට සේවය කරන්න 2025 දී ඒඩ්ස් ලංකාවෙන් තුරන් කරන්න ප්‍රජාවගේ සහයෝගයත් එක්ක ප්‍රජාවට වැඩ කරමු. එන්න අපිත් එක්ක එකතු වෙන්න.